අපි දැන් 2024 පළවෙනි මැක්ස් පේපර් එකේ පළවෙනි ගාන සාකච්ඡා කරමු. කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. ඒකෙන් පළවෙනි ගාන සාකච්ඡා කරන්නයි යන්නේ දුවේ පුතේ. මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්නකො ඉස්සරලාම. නිවසක බිත්තිවල තීන්ත ආලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වෙනවා කියලා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? නිවසක බිත්තිවල තින්ත ගන්නවලු. ඒකට මිනිසුන් 6 දෙනෙකුට දින කීයක් යනවද පුතේ? 8ක් යනවා. එහෙනම් අපි මේක මිනිස් දින ගානක්. මිනිසුන් වැඩි කිරීම දින ගණන. ඒකෙන් අපිට මොකද දුවේ පුතේ හම්බෙන්නේ? මිනිස් දින. මම ඒක කෙටි කරලා මේ විදිහට ලියා ගන්නවා. හරිද? දැන් ඇත්තටම තින්ත ගන්නවා නම් මිනිසුන් කීයකට දින කීයක් යනවද? මිනිසුන් 6 දෙනෙකුට දින 8යි. එහෙනම් මිනිසුන් 6 දෙනයි මොකද්ද? මිනිසුන් 6 දෙනෙකුට දින 8යි. එහෙනම් සම්පූර්ණ කාර්යයට මිනිස් දින කීයක් යනවද පුතේ? 48ක් යනවා. අපිට කියලා තියෙන්නේ මොකද්ද? එම කාර්යය දින 3කින් නිම කිරීමට අවශ්‍යයිලු යාලට. එතකොට එම කාර්යය දැන් කලින් අපි කරපු විදිහෙන් නම් දින කීයක් යනවද? 8ක් යනවා. හැබැයි අපි මේක දින 3කින් කරලා ඉවර කරන්න ඕනේ. එහෙනම් දින ගාවට කීය දෙන්නේ පුතේ? 3යි. මිනිසුන් ගාන අපි දන්නවද? නැහැ. එහෙනම් අපි ඒකට x කියලා ගමු. හැබැයි මෙතන ඇස්තමේන්ත කරපු මිනිස් දින ගාන වෙනස් වෙනවද? නැහැ. මිනිස් දින ගාන 48ම තමයි. එහෙනම් අපි හොයන්න ඕනේ මොකද්ද? මේ x පදය. එහෙනම් මේ ඔක්කොම 3ෙන් බෙදුවා නම් හරි නේද? ඕ මේ පැත්ත 3ෙන් බෙදුවාම 3ට 3 කැපෙනවා. ඊට පස්සේ මෙතනින් x ඉතුරු වෙනවා. මේක 3ෙන් බෙදුවාම කීයද? 16යි. එහෙනම් කලින් හිටියනම් මිනිස්සු කීයද ඕනේ අපිට? 6 දෙනයි. හැබැයි ඒක දින 8කට. දැන් දින 3කින් කරලා ඉවර කරනෝනේ. එහෙනම් දැන් මිනිස්සු කීයක් ඕනේද? 16යි. එතකොට අපිට වැඩිපුර මිනිස්සු කීයක් ඕනේද පුතේ? 10 දෙනෙක් ඕනේ. එහෙනම් අමතර මිනිසුන් 16න් අපි අඩු කරන්න ඕනේ අර කලින් ඇස්තමේන්තු කරපු 6. මිනිසුන් 10 දෙනෙක් ඕනේ. එහෙනම් අපි ඊළඟ ගානේදී ආයි හම්බෙමු.